guys, welcome back to our channel. ඉතින් 2026 අලුත් අවුරුද්දේ මම කියන පළවෙනි vlog එක. ඉතින් මේ අවුරුද්දේ ඔයාලා හිතන පතන හැමදේම මේ විදිහටම ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගම අද මම මේ කොහෙද යන්නේ කියලා ඔයාලා දැනටමත් දන්නවා. මාත් ටික දවසකින් ඉඳන් ආසාවෙන් හිටපු ගමනක් තමයි. මම හිතනවා ආසාවෙන් ඉන්න ඔයාලටත් කොහොමද යන්නේ මේ විස්තර හැමදේම බලා ගන්න පුළුවන්. අපි ස්ටෑන්ඩ් එකට ගියාට එන බස් එක නගින්න කියලා ටික දුරක් මීගුම්පාරේ ආවා. කොහොමත් මේ ගමන බස් එකෙන් යන්න වෙන්න කියලා හිතලා මම ඉතින් වීඩියෝස් බැලුවා. ඒත් කුරුණෑගල ඉඳන් යන්න කොහොමද කියලා විස්තරයක් මට හරියටම දැනගන්න බැරි වුණා. අවසානයේ මාරවිල්ද කොහොමද යන්නේ කියලා අපි තේරුම් ගත්තා. හලාවත හරහා ඒ වගේම කුලියාපිටිය මීගමුව හරහා යන්නත් පුළුවන්. ඊට අමතරව වෙන පාරවල් ඇති. ඉතින් අපි ගියේ මීගමුව හරහා. මීගමුව බස් එක නැග්ගහම තෝප්පුව හන්දියෙන් බහින්න කිව්වේ. ඉතින් තෝප්පුව හන්දියට යනකම් ඒත් අපිට පැය 2:00ක් විතර ගමනක්. කෝකරත් කියලා මැප් එක බැලුවා. මැප් එකත් එක්ක ගියා. අනික කන්ඩක්ටර් කියලා තිබ්බේ. මොකද කිසිම අයිඩියා එකක් නැහැ තෝප්පුව කොහෙද කියන එක. ඉතින් කොහොම හරි තෝප්පුව හන්දියෙන් එතනින් බැහැලා හලාවත හරි පුත්තලම් හරි බස් එක යන්න ඕන. ඉතින් නිතරම බස් යන එන පාරක්. ඒ නිසා රස්තියාදුවක් වෙන්න දෙයක් නැහැ කොහොමත්. අපි මං හිතන්නේ වැඩි වෙලාවක් හිටියෙත් නෑ. අපි පුතලම් බස් එක තමයි නැග්ගේ. මොකද හලාවත බස් එකකට වඩා පුතලම් බස් එක යන එක හොඳයි. ඉක්මනින් යනවා. පැය භාගයක් තමයි. මාර්විල් හන්දියේ ඉඳන් පල්ලියට යන්න ඕන වීල් එක. ඉතින් බස් එක කෙනෙක්ට මං කියන්නේ රුපියල් 200ක දුරක් වගේ තමයි තියෙන්නේ එතනට යන්න. ඉතින් බෞද්ධයෙක් විදිහට මගේ ජීවිතේ පළවෙනි අත්දැකීම වගේම වෙනස්ම අත්දැකීමක් වෙනත් ආගමක් අදහන. ඉතින් මං හිතන්නේ මෙතන කවුරුත් නොදන්න කෙනෙක් නෑ මාරවිල කුරුස පල්ලිය ගැන කිව්වොත්. බෞද්ධ වැඩි දෙනෙක් තමාලු මෙතනට යනවා කියන්නේ. ඉතින් ජාති ආගම් වල ભેදයක් නෑ. ආගමක් අදහනවා කියන එකේ වරදක් විදිහට දකින්නේ නෑ. මම යාචනා කරනවා නම් මෙතන ඉඳන් ඉතින් අතනද පත්තු කරන්නේ කොහොමද කරන්නේ පොඩ්ඩක් කියන්න. ඔයාලා ගේට් ළඟට ගිහිල්ලා ඔයාලා මොනවා හරි ප්‍රාර්ථනා කරනවා නම් කරනවා. ඊට පස්සේ ඔහොම එන්නේ පත්තු වෙන්නේ. පත්තු කරන්න වෙන තැනක් තියෙනවා. පත්තු වෙන්නේ. එතන තමයි පත්තු. ඉස්සෙල්ලා ගේට් ළඟට යන්න ඕන නේද? ඔයාලා මොනවා හරි ප්‍රාර්ථනා කරනවා නම් ඉල්ලනවා නම් ඒක දිහා බලන්න ඉල්ලන්න. ඉල්ලලා ඒක ඉස්තෝනාම ඉතින් මොනවා හරි ගන්න පත්තු කරනවා හරි මොනවා හරි හිතාගෙන ගිහිල්ලා පත්තු වෙන්නේ. එතනින් මම පත්තු කරනවා. අහම යන්න බැරි වීදුම දාලා තියෙනවා. Viශ්වාසයේ මහන්සිය
සතිය දවසක් නිසා තමයි මෙහෙම සෙනග චුට්ටක් හරි අඩුව තියෙන්නේ. මොකද සෙනසුරාදා ඉරිදට හොඳටම සෙනග වැඩි. ඉතින් තමන්ගේ යාචනාවල් ප්‍රාර්ථනාවල් ඒවා වෙනුවෙන් එනවා නම් ඉතින් මං හිතන්නේ හොඳම දවස් සතිය දවසක්. ඇත්තටම හිතට මාරම නිදහසක් දැනෙන තැනක්. ඉතින් අපේ ප්‍රාර්ථනාවල් ඒ දේවල් බාර වෙලා ඉටිපන්දම් පත්තු කරලා ඒ වගේම තමන්ගේ හීන බලාපොරොත්තු ඉල්ලීම් තියෙන ඒවා කොලයක ලියලා මේ පෙට්ටියට දාන්න කවුරුත් අමතක කරන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ ඒකත් විශ්වාසයෙන් අදහන දෙයක්. ඊට පස්සේ ඉතින් අපි ආවා මෙතනට. මෙතන පල්ලිය ඇතුළෙම තමයි තියෙන්නේ ඉටිපන්දම් ගන්න තැනට මෙහා පැත්තේ. ඉතින් මෙතන ඉතින් අපිට ආස හිතෙන දෙයක් තමයි එතන තියෙන රින්ග්ස්. හරි ලස්සනයි. ඉතින් ඒක තමයි හිතට ගියේ. ඉතින් අපි තුන් දෙනාම ඒවා ගත්තා. අපි කුරුසපල්ලියෙන් එළියට ඇවිල්ලා දැන් මෙතන බීච් එක ගාම තියෙනවා ජේසුස් වහන්සේට වන්දනා කරන තැන. එතනට යන ගමන් ඉන්නේ. මෙන්න මෙතනට යන්න හදනවා. නිරාවරට වනසන්නෙන් අපි කුරුසේ බලයෙන් අවිදු අඳුර දුරු කරනෙන් අපි කුරුසේ එළියෙන් ජීවිත කුරුසේ ඔසවනු ඒ කුරුසේ සවියෙන් දේවබිමතයට නතුවෙමු ශ්‍රී කුරුසේ අපේ බය හිතනවා. බීච් එක හරියට ආවා. කවුරුත් නැති හින්දා යන්න චුට්ට බයයි. හැලත් එන්න මෙයා තමයි බය. සැර වැටි. ඇත්තටම ඉතින් එහෙම කිව්වට මේ වගේ මෙතනටම ඇවිල්ලා රැල්ල පාගන්න නැතුව යන්නේ කොහොමද? කොහොම හරි එක රැල්ලක් හරි පාගනවා කියලා හිතාගෙන තමයි චුට්ටක් පෑගුවා. කන්න ඕන නම් ඇත්තටම පල්ලිය ඉස්සරහා පැනෝරාමා කියලා හොටෙල් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් ඕන නම් කන්න පුළුවන්. ඉතින් අපි දන්නේ නැති නිසා කෝගඩත් කියලා මම බත් එක ගෙදරින් ගෙනිච්චා. දැන් ඉතින් අපි ආපහු යන්න හදන්නේ. මෙතෙන් ඉඳන් ඇත්තට මෙතන ඉඳන් යන්න වේල. ඇත්තට තිබ්බා. මෙතන ඉඳන් වීල් එක යන්න ඕන. වීල් එක යනවා කියන්නේ මෙතන ඉඳන් 200ක් වගේ දුර. බෝට්ටුවක්ද? ඉතින් ආපු ගමන ඕන විදිහට අපිට ඕන විදිහට නිදහසේ අපේ ප්‍රාර්ථනා අපේ ආශනා ඒ විදිහට අපි කරගත්තා. මොකද අද බ්‍රහස්පතින්දානේ ඉතින් ගොඩක් දුරට සෙන්සුරාදා දෙනාට වඩා බ්‍රහස්පතින්දා ගැන සතිය දවසක් ඉන්න ගොඩ සෙනග නැහැ. හැබැයි සෙනග නැත්තේත් නැහැ. සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉතින් හිරිදා වගේ දවසක ස්කෝමස් සෙනග වැඩිනේ. ඉතින් මං හිතනවා ඔයාලටත් පුළුවන් වෙනවා නම් ඔයාලගේ මොන හරි ප්‍රාර්ථනා හැමදේම බාර ඒවා ඔප්පු කරන්න තියෙනවා නම් සතිය දවසක එන්න. අපි දන්නේ නැති නිසා කෑම ගෙනාවට ඒනට ඇත්තටම මෙතන මං හිතනවා හොඳයි කෑමක් ගන්න. ඉතින් අපට අවශ්‍යතාවයක් වුණේ කෑම ගන්න. අපි වතුර ගන්න ගියේ. අපි ආපහු යන්නේ වීල් එකක් හමු වුණා. මෙතන නම් වීල් නෑ නේද? ඒ කියන්නේ උනට යනවා එන්න ඒ වීල් එකකට අපි දාලා
නැවතත් ඉතින් අපේ ගමන පටන් ගත්තා. මොකද ඉතින් බස් එකේනේ බස් එකේ කියන්නේ මේක පැය 3:00ක විතර ගමනක්. මගේ පළවෙනි අත්දැකීම ඉතින් මං අතින් මොන හරි වැරද්දක් වුණා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. ඉතින් අද දවසේ ලොග් එක මෙතනින් අවසන් කරනවා. ඉතින් ආදරෙන් ඉල්ලන්නේ අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් කරන්න, මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ගිහින් එනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි බයි.